නිදුකානනේ යොමා බුදුනෙත කුළුණිනේ වදිනු මැන නිදුකානනේ යොමා බුදුනෙත කුළුණිනේ වදිනු මැන නිදුකානනේ සිතක රඳනා කෝපගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනානාග විස උනුන් අසාලන අසිරි බලන්නට උනුන් අසාලන අසිරි බලන්නට යොමා බුදුනෙත කුළුණිනේ වදිනු මැන නිදුකානනේ නෙතින් නෙතක ගැටෙනාරාගසිත ලෙවන් වෙතින් පිසදාහරින්නට බියෙන් සැකෙන් නැගෙනාතාපගිනි දයාදියෙන් සනහානිවන්නට දයාදියෙන් සනහානිවන්නට කාලයයි නිදුකානනේ දීපයයි නිදුකානනේ දේශයයි නිදුකානනේ වදිනු මැන නිදුකානනේ දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ඒවි රකිති සුන්ද සීලේ නිවන්නා දන්නෝ බුදුන්ගේ ධර්මස්කන්ධා ඒවි රකිති සුන්ද සීලේ නිබන්ධා ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය බෝසේ ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය බෝසේ රහතු නිවාසනා පාය ප්‍රකාශේ රහතුන් නිවාසනා පාය ප්‍රකාශේ
දෙව්ලෝ පැවාසේ ඒනා මෙපුරමුණි සාසන වාසේ ඕලෝ මතේ මේ දෙව්ලෝ පැවාසේ ඒනා මෙපුරමුණි සාසන වාසේ ඉර්හියෙන් යන්නාවු නෙක් රහතුන්ගේ ඉර්හියෙන් යන්නාවු නෙක් රහතුන්ගේ සිවනල් ලෙනිහිරු රශ්මිය භංගේ සිවනල් ලෙනිහිරු රශ්මිය භංගේ ඕලු පුෂ්පාදී ඇත්තේ පොකුණුවල ඕජල පැදී මානෙල් නෙළුම් ඕලු පුෂ්පාදී ඇත්තේ ජල පැදී සේරු පන්ති පන්ති විනති ගෝසේ සේරු පන්ති පන්ති විනති ගෝසේ අනුරාධනාග අනුරාධ නාගර දැන් පෙනි හොතේ
වැටිවල නිසොල්මනේ ගහකොළ මල් පිපි නට නෙවුම් පොළොව නවනිල්ලේ බුදු සිරිපා පහස ලබයි බුදු කරුණා දැස තෙමි කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා නිසල ඔබේ උදේ සාදුකාරයක් දෙන්න. යලි සාදු කියන්න. උදේ තමන්ගේ මනස තමන්ගේ ඒකාක් කරගෙන තුන් ලෝකයක් ඒකාලෝක කළ ඉපදී මෙරි මෙරි ශරීර දරාගෙන යන සංසාර භවගාමී සත්‍යයන්ට සසර දුකින් නිදහස් වෙන්නේ කියලා මග කියලා දීපු ඊශ්වරයන් අතර අග්‍රෝ සිසි වෙච්ච තුල්ලවට තිලක වෙච්ච තුල්ලවට සූර්යා වෙච්ච චන්ද්‍රයා වෙච්ච අනන්ත බුදුරු තමන්ගේ මනස ඒකාක් කරගෙන මනසින් බුදුරු වඩා හිඳුවාගෙන රාග දේශ මොහාදී අකුසල ධර්මයන් නූස ප්‍රහීණය කළද බුදුරු ඉන්නවා කියලා මනසක් ඇති කර ගන්න ඕනි. තථාගතයන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා සමිතක් දරාගෙන පහසෑ දිහා බලාගෙන මගේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා දුරතියාට පහත ගෞරව ආදරයෙන් පේසිලා බුදු කෙනෙකුට ගෞරව පිණිසයි කියලා දෑත්නනේ තබාගෙන ගෞරව ආදරයෙන් ප්‍රදක්ෂිනා කරලා මගේ බුදු පියාණන් වහන්සේ මේ වැඩ ඉන්නවා කියලා තථාගතයන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා පිරිවරාගත තුන් ලෝක ධාතුම සෑයක් වෙට්ටම් මෙම ස්වර්ණමාලී මහා සෑයයි කිනා මොඩේ ඇති කරගෙන මහා සෑය දිහා බලාගෙන නොසරණ ඒකාග්‍ර මනසක් ඇති කරගෙන තුන් ලෝකයක් ඒකාලෝකල මාගේ අතාග සර්වක් රාජෝත්තමයන් වහන්සේලා විසින් සුහාසු දහසත් ධර්මස්කන්ධයේ සේද අෂ්ටාරි පුජ්‍යලානන්ත ප්‍රමාණ ගුණති කරණින් ගුණෙන් සීලෙන් අප්‍රමාණ ජංවලී පුරුකක්කා කරණ කෙනෙකුට සහ සම්බන්ධ සිව් දිගින් වඩින මහා සංගරුණගේ අනන්ත ගුණයට নমස්කාරී වේවා. ආයේ සාදු කියන්නේ සාදු දැන් නමෝ තස්ස කියලා নমස්කාරී බුදුරු වැඩ ඉන්නවා කියලා ඒකාග්‍රමනසින් නමෝ තස්ස කියලා ශබ්දන ගා নমස්කාරී කියන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං
සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි මා කීවාට පස්සේ සිහිනුනි මනස ඉස්ත්‍රියන්ට නොදී සිහිනුවන ඇති කරගෙන බුදුරු මනසින් වඩා හිඳුවාගෙන මා කීවාට පස්සේ කියන්නේ මම පළමුවද දිවනුවද දෙවනුවද බුදුම් දහම් සංඝං සරණ යමි මම ප්‍රාණඝාතයෙන් වලකීම නම් වූ ශික්ෂාපදය සමාදම් වෙමි මම අන්සතුදී සොරකම් කිරීමෙන් වලකීම නම් වූ ශික්ෂාපදය සමාදම් වෙමි මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වලකීම නම් වූ ශික්ෂාපදය සමාදම් වෙමි මම බොරු කීමෙන් වලකීම නම් වූ ශික්ෂාපදය සමාදම් වෙමි මම සුරාමිහිරය පානය කිරීමෙන් වලකීම නම් වූ ශික්ෂාපදය සමාදම් වෙමි මෙම තිසරණ සහිත වූ පංචශීලය මෙලව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමහමකට නිවන් සුභ පිණිසම ගීත වේවා සාදු 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 ආයෙම සාදු කියන්න දැන් අනිත් අයියෙන් සාදු කියන්න දැන් තමන් ඉදිරියේ මනසින් බුදුරු වඩා හිඳුවාගෙන 32ක් වෙච්ච මංගල ලකුණින් බබලන තුන් ලෝකයක් ඒකාලෝක කළ ඉපදී මෙරි මෙරි යන මේ සංසාර භවගාමී සත්වයනට සසර දුකින් නිදහස් වෙන්න කියලා මඟ කියලා තිබී සිවරන් අතර අග්‍රෝ සිසි වෙච්ච තුල්ලව තිලක වෙච්ච තුල්ලවට සූර්යා වෙච්ච චන්ද්‍රයා වෙච්ච මගේ තථාගතයන් වහන්සේලා මා ඉදිරියේ වැඩ ඉන්නවා කියලා යටහ පහත ගෞරව ආදරයෙන් පිටමල් චෛත්‍යයක් පාදරාගෙන මේ මහා සෑ වටේ පවතින සීල පූජාවන් අත ගහන දක්න සතුරු වෙලා තථාගතයන් වහන්සේනේ පූජා කරමේ මහා සරජුන් වහන්සේ විසින් පූජා කරමේ නානා ප්‍රකාර පූජාවල් ඇතුමල් චෛත්‍ය රාජන් වහන්සේ ඇතුළුව මේ නානා ප්‍රකාර පූජාවල් මල් පහන් සෝන දුන් දැහැන් බෙහෙත් ගිලම්පසාදී ප්‍රණීතෝ කිරිහාර භෝජන රසපලතුරු රස කැවිලි අෂ්ටපනතුරාදී අෂ්ටපන චතුරාදී ශබ්ද පූජා ගෞරව පූජා උපහාර පූජාදී दादा पचाकादी में नाना प्रकार विध पूजा वाला अनंत साक्कले देवियों ब्रह्मयों पागल पूजा करना परहतु मदारा मरुलिंपा पूजा कर नाना प्रकार विध पूजा वाले जीवमान वेडी नमागे अताग सर्वक्रायोत्तमयන් වහන්සේ වැඩියෝ ද්‍රෝණ්‍ය ධාතුන් වහන්සේලා පෙරවරාගත් මහාත්‍රජුන් වහන්සේසී අනන්ත බුදුරුවේ සලකාගෙන සමසිතින් පූජා කරමි අපේ අතින් පූජා කරා වගේ අනන්ත සක්වලේ පාපුදු හැම පූජාවක්ම පූජා වේවා දයි බුදුරු මනසින් වඩා හිතුවාගෙන තථාගතයන් වහන්සේලාද නොසිටිය වුණත් මගේ පින්වතුනි බුදුරු මනසින් වඩා හිතුවා ගත්තා නම් බුදු කෙනෙක් ඉන්නවා කියලා කයින් වචරෙන් මෙන්න මනස පවා හරියාකාරව තිබ්බනම් ඒ පින
විතරාගී බුදුන් පිදී මහා සමානයි කියලා දක්වන්නේ බුදුරු මනසින් වඩා හිඳුවාගෙන සර්වක් රාජෝත්තමයන් වහන්සේලා තමන් ඉදිරියේ වැඩ ඉන්නවා කියලා සමහිතක් මේ ඒකාග්‍ර මනසක් මේ ඇති කරගෙන ගෞරව ආදරේ සිහිනුවණින් මා කීවාට පසු කියන්නේ නිමේදයාමි සම්බුද්ධං විතරාගම් මහා මුනිම් නිමන්තයාමි සුගතම් ලෝකජටම් නරසබම් දස බල දකරේවෝ දේවාති දේවවෝ බ්‍රහ්මාති බ්‍රහ්මවෝ සක්‍රාති සක්‍රවෝ හසරණ සරණවෝ සනරාමර ලෝක ශිවංකරවෝ දුල්ලව තිලකවෝ දුල්ලව මොහඳුරනසාලු අනන්ත ගුණ ඇති අනන්ත ඉරිදි ඇති අනන්ත ප්‍රඥා ඇති අනන්ත සමාධිය ඇති කල්පයක් කීවද ගුණ ඉවර නොවන්නා වූ තුල්ලක වාසී වූ සකල සත්වයන් හට ඉපදී මෙරි මෙරි යන අනන්ත සසර භව කතරින් හෙතෙර වීම පිණිසම මග කියා දුන් මහා වීරයාණන් වකන් සීලාහට මහා කිසිවරයාණන් වකන් සීලාහට විතරාගියූ සම්මා සම්බුදු පියාණන් වකන් සීලාහට මෙම ආමිසහා ප්‍රතිපති පූජාව පූජා කරමු තුල්ලවට ප්‍රඥාව නැමැති ධර්මාලකය විහිදුවාලු විතරාගී වූ සම්මා සම්බුදු පියාණන් වකන් සීලාහට මෙම පහන්නාලක දහරවන්ද මෙම වරණයෙන් හා ගන්ධයෙන් යුක්ත වූ සුවඳ මල්ද මෙම සුගන්ධ ධූපයන්ද පූජා කරපු තුල්ලවට ධර්මය නැමැති වාජනය දුන්නා වූ විතරාගී වූ සම්මා
පියාණන් සම්මා සම්බුදු පියාණන් වකන් සීලාට මෙම සිසිල් පෑන් මෙම කුණු පෑන් මෙම කස පෑන් මෙම ප්‍රණීත වූ කිරියාහාර භෝජනයන්ද මෙම රස පළතුරුද මෙම රස කැවිලිද මෙම චතු මధుරද මෙම අෂ්ට පහනයන්ද මෙම ශීර පහයාසයන්ද මෙම සියලු භෝජනය විතරාගී වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ගෞරවාදරයින් සමසිතින් පූජා කරපු තුල්ලවට ධර්මය නැමති ඖෂධය දුන්නා වූ විතරාගී වූ සම්මා සම්බුදු පියාණන් සම්මා සම්බුදු පියාණන් වකන් සීලාට මෙම බෙහෙත්ද මෙම ගිලන් පසද මෙම අෂ්ට පරිකාරයන්ද මෙම සහ පිරිකරද මෙම දජයන්ද මෙම ශබ්ද පූජාවන්ද මෙම ගෞරව පූජාවන්ද මෙම උපහාර පූජාවන්ද මෙම සියලු පූජාව විතරාගී වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ගෞරවාදරයින් සමසිතින් පූජා කරපු පූජා වේවා සාදු 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 ආයෙම සාදු කියන්න දස බල ධාරීතරාගී මාගේ අතාගේ සර්වක් රාජුත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ සීල තැන්නේ පිහිටියා වූ සීලම ශාරීරික වන්නා වූ ද පාරිභෝගික වන්නා වූ දේශක වන්නා වූ ද ද්‍රෝණ්‍ය ධාතුන් වහන්සේලා පිරිවරාට සිටිනාමෙම සරණමාලී මහා සරජුන් වහන්සේ වැනි වූ සක්වලේ දසේ සායේ විසිරී පවට්නා යුතුම් වූ ශාරීරික ධාතුන් වහන්සේලා විසෙහි අනන්ත බුදුරුවේ සලකාගෙන සමසිතින්ම වඳිමි අපගේ නමස්කාරී වේවා ලෞතර තථාගත සර්වක රාජෝත්තමයන් වහන්සේට බුදු වෙන පිට දුන්න සෙමණ දුන්න රැකවරණය සලසා දුන්න වාසවර්තිමන පරාජය ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන මහෝපකාර වෙච්ච උතුම් ශ්‍රී බුදුනෙතින් පවාති අති සිව් පහර ලැබවූ තථාගතයන් වහන්සේගේ බුද්ධ ශක්තිය ගබ්බත මරුපරදන ශක්තිය දීපු තථාගතයන් වහන්සේ වැනි වේ මරුපරද විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජන් වහන්සේ විසෙහි ආතීතේ අනන්ත ආකාරයෙන් පහළී වදාලා අනාගතයේ කෝටි ප්‍රකෝටි කරණින් පහළවන තුන් ලෝකයක් ඒ කාලවකන සියලු සර්වක රාජෝත්තමයන් වහන්සේලාගේ මරු පෙරදු අනන්ත බෝධිරාජයන් වහන්සේලා සිහි කළා අනන්ත බුදුරුවේම සලකාගෙන සමසිතින්ම වඳිමි අපගේ
නමස්කාරී වේවා. හොඳයි සෑම අවබෝධයක් ඉදි කර ගන්න ඕනේ. තම තමන්ගේ මනසයි එකින් අතරේ මොන දේවල් ගෙනලා පූජා කරත් මල් චෛත්‍ය රාජන් හතර දජපජාකාදී වර්ණවත්තු දජයන් ආහාර පාන මල් පහන් සෝඳ දුම් දැහැත් බෙහෙත් කිලම්පසාදී පින් අතරේ මොන දේවල් ගෙනලා පූජා කරත් අපි අවබෝධයක් ඇතුව ඉන්න ඕනේ. සමග දැනුම තියෙන්න ඕනේ. මේ දේවල් පූජා කරන්නේ කොයි වගේ ගුණයක් ඇති උතුමෙකුටද කියලා. බුදුරු වනහා ඊශ්වරයන් අතර අක්‍රෝසිස කියලායි දක්වන්නේ. දෙවියන්ට දෙවියෙච්ච බහුන්ට බහු වෙච්ච සක්‍රයන්ට සක්‍ර වෙච්ච තුල්ලවට තිලක වෙච්ච ඊශ්වරයන් අතර අක්‍රෝසිස වෙච්ච මගේ බුදුහාඳුරු වැඩ ඉන්නවා කියලා දුරතියා මහා සෑය දැකලා කල්දියා සෙලසුම් සහගතව ගයේ පිටුතරේ පුදන මලක් ගානේ යක චෛත්‍රාජන සකසා දිනුනත් ඒ ආකාරයි පින්වතර හිත තියෙන්න ඕනි මේ බුදු කෙනෙක් වෙනුවෙන් තමයි මේ දේවල් සකසන්නේ කියලා ආහාර පාන ඇතුළුව මේ දේවල් සමචිත්තේ දරාගෙන ගෞරව ආදරයෙන් පිළිගැනීම කියලා ධර්මයේ දක්වන්නේ. වැලි වලින් අදපු චෛත්‍ය අධ්‍යා බල්ලාරි අහසේ බුදුරුව මවාගෙන හරි කඳු පර්වතය අධ්‍යා බල්ලාරි අපි පිටුරේ අපි සිහි කරන්න ඕනි කවුද? බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අතීතයේ ආර්ය සිංහල රජදවරු පින්වත්‍රි ආකාරයෙන් තමයි වන්දනාමාන කරේ. මානසින් බුදුරු වඩා හිඳුවාගෙන කෙලසුන්ගේ විරියුතු උතුමන් වහන්සේලා අද වැඩ සිටියා. ඒ උතුමන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා සමචිත්තේ දරුවා නම් කෙනෙක් කොතනකදී හරි නිවසේ හරි කොතනකදී හරි ඒ පින බුදුන් පිළිම හා සමානයි කියලා මේ දැක්වීම නිසා බුදුරු වැඩ ඉන්නවා කියලා සමසිතක්ම තියෙන්න ඕනි හැමතැනදීම. බුදු කෙනෙක්ගේ ගුණය දැනගත්ත තරමට ධර්ම රට්ටේ ගුණය දැනගත්ත තරමට මහා සංගරවණගේ ගුණය දැනගත්ත තරමට තමයි තුරුණුවන් කරේ ගෞරව ආදරෙන් ඉස්සර වෙන්නේ කියලා දක්වනවා. දැන් අවබෝධයක් ඉදි කර ගන්නට තම තමන් රත්නපේක්ෂ පිළිදවගෙන මේ ආකාරයේ ගෞරව ආදරෙන් වන්දනා කරා තම තමන් අවබෝධයක් ඉදි කර ගන්නට මේ ආකාරයෙන් අවසාන වශයෙන් මේ ආකාරයෙන් සේවා ඉන්න කාලේ තමන් පුරුදු පුහුණු කරේ මොන ආකාර ගතියකටද මනස ගතියට අදාළ තැනකට තමයි ඔබත් මමත් ඒ ආකාරයේ උප්පත්ති ලබන ඉන්න කාලේ දේශේ ක්‍රෝධේ පුරුදු පුහුණු ආකාරන යක්ෂයන් අසුරෙන් නයි පොළොන් ආදී සත්‍යයන් අතරද මානෙන් ජීවත් වන බල්ල මඳුර සත්තුන් අතරද ඉන්න කාලේ පුරුදු පුහුණු කරපු ගතියට අදාළ තැනක ඔබත් මමත් උපදිනගෙන ආවෝදය ඇතුව මරණය සිහි කරගෙන මේවනු පින් දහම් කරන්නයි කියලා ලෝතුරා නිසා අවබෝධයක් ඇති කරගෙන බුදු කෙනෙක් විශේෂ කායජන පැවැත්තුවා. සබ්බදානම් ධම්මදානම් ජිනාති ආදී වශයෙන් යමෙක් යහමග යවන්න කියලා හිතාගෙන එක වචනයක් කිව්වා නම් ඒ තමයි ශීතින මහා පින. දන් දෙන්නේ සිරා කෙනෙක් මේ වගේ මල චෛත්‍ය පූජා කරන්නේ කවුරු අතීතයේ මිහිඳු මහරහතන් වහන්සේ හෝ ඒ බ්‍රාහ්මණතුමාට අර බිමදරි බණපදයක් නිසා මෙතෙක් වෙලා ධර්මයේ ශ්‍රාවකර අග්‍ර මහා පිනත් ධර්ම ශ්‍රවණය කිරීමත් අනිත් අමංගේ ශරීරේ පවාර කුඩා දොරට වශයක් නැතුව විදිච්ච අපි මගේ කියලා අල්ලගෙන මේ දේවල් ඇතුළේ මේ ශීතල හැමදේම බුදුරුගේ සරපා කඩාවැටලා කියලා මරණය සිහි කරගෙන ලෝකේ අනිත්‍ය වඩ මහා පුණ්‍ය ශක්තියත් සකල ආකාරයේ මල්චෛත්‍ය රාජන් වහන්සේ පාප දක්ෂිනා කළා පූජා කරන ධර්ම ශ්‍රවණය කළා තමන්ට වෛරකම් කර ඉන්සා පීඩා කරපුසා අවිරිවර මෙදහත් වෙච්ච විශ්ව පුරා රදීන සීල අමරසකාරජ අනන්ත සත්‍යෝ දීපදී මෙරි යන සසර දුකින් ගැලේවා කියලා සාදු කියන්නේ. දැන් මෛත්‍රී වන්න මහා සාගරයක් සේරස් කරගත්ත මහා පිනත් රත්න සීතකය පිහිටවගෙන තමන් හිතරින් නැගිච්ච මේ මහා පින අහස පොළොව මහතරගත් අනන්ත සක්‍රිය පරමෙ දිවි දේවතාවරු බවාග්‍රේ පටන් අකරට බ්‍රහ්ම ලෝකේ දක්වතන චතුරු මහරජී ප්‍රණිත වස්වර්දී යාමතුස්ථා දිවි ලෝක අයින්න ගටිකාර සම්පති සලං කුමාර බ්‍රහ්ම රාජලෙන්දරුව ගණපති කුල අතර සමර්ථ බේචනාදී සක්ත බ්‍රහ්මනාදාදී අහස පොළොව මහතරගත් අනන්ත සක්‍රිය පැමිණි දිවි දේවතාවරු සාදුකාරදී තමන්ගේ හිතරින් නැගිච්ච මහා පින පිළිගඩීවා කියලා සාදු. ආයෙන් ගාථාගෙම අහස පොළොව මහතර පානන්ත සක්‍රිය පැමිණි දිවි දේවතාවරු මෙවලා ඉන්නවා. මේ සම දිව්‍ය බ්‍රහ්ම සුරාසුර නාගාදී අසුරාදී වෙච්ච අනන්ත සක්වලින් පැමිණි දෙවිවරු සාදුකාරදී පින් ගනීවා කියලා සාදු කියලා පිළිගන්නවා. අයින් ගාථාගෙම ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනමෝදි චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට් දේවායක්ඛා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්මදේශ ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තාවතා චම්මි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාන මෝදං සබ්බේ භූතාන මොදන්ත සබ්බේ සත්තාන මොදං සබ්බ සම්පත්ති සිද්ධියා අස්මින් විහාරගත පබ්බත රුක්ක ගහමේ සබ්බේසු දීපනගරේසු පීචක්කවාලේ දේවාසුරා ගෘණ රක්කස්සනාගයක්කා රක්කන්තු මන් සකලානුභව බලේර නිච්ඡං ගස්ගල් පර්වත විහාර මන්දිර පූජා මෙපිට පිරගත් ගහන්දරව කුම්භාණ්ඩ නාගයක් දී බ්‍රක්සුරාත්‍රාදී අනන්ත අමනුෂ්‍ය කළ සාදුකාර දී පින්ගණීවා. අපි මේ අසරිපේ දරුවෝ ඇතුලේ අපේ අම්මලා තාත්තලාදී වර්ග પરම්පරාවක තම තමන්ගේ සසුරු කරගන්න තම තමන්ගේ සංසාරද මේ වගේ ළඟ හිටපු ආදරෙන් ඉඳලා මැරිච්ච මෙහෙ ගිහපු
ජරාමරාග සංසාරේ යහළු මේ චිත්‍රාදිව ඇතුළුව සකල ඥාති ප්‍රාණකාර ඉෂ්ට දේවතාදී වෙච්ච දේවිලාසයක්ෂලා දරාගෙන සුරාසුරිලා දරාගෙන ප්‍රේත වෙච්ච පිසාච වෙච්ච මලයක්ෂ වෙච්ච භූමාට වෙච්ච ආකාශ වෙච්ච පාසුපසි නාගලා දරාගත ගම්බර ඔඩිසි භද්‍රක භූමාට වල ආකාශ වල අවසර නාන ප්‍රකාරාතල බහිරවාදී වෙච්ච නාන ස්වභාවයෙන් පෙරෙහිඳ අනන්ත අමනුෂ්‍ය කල විනිශ්චය නැතිලා භූමිය නැතිලා සියලු අමනුෂ්‍ය කර මේ භූමිය කරා පෙබෙත්වා තම තමන්ගේ සංසාරගත ඥාති වර්ගයා සාදුකාර දෙපින් ගනීවා කියලා සාදුකාර අයින් ගාතාගේ විදම්මේ ඥාතීනං වෝතෝ සුඛිතා ගොම්තු ඥාතේ ධම්මේ ඥාතීනං වෝතෝ සුඛිතා ගොම්තු ඥාතේ ධම්මේ ඥාතීනං වෝතෝ සුඛිතා ගොම්තු ඥාතය තමන්ගේ සංසාරගත ඥාතිට පාවේ ඉෂ්ට දේවතාවන්ට පා තමන් පදේ සතිකෘති නිවසාත ආරක්ෂක දේවරු ඇතුළුව තමන් ඇසුරු කරගෙන ඉන්න සීල අමනුෂ්‍යකාරාදීන්ට මේ මහා පින මෛත්‍රී සාගත පීඨේවා කියලා හයින් සාදුකාර අපේ අම්මලා කෙරේ සංසාරගත වෛරයක් ඇතිනම් කවුරු අමනුෂ්‍යකාරාදී පස්වස ඉන්නවනම් සීල අමනුෂ්‍යේනි ඉපඩි මෙරි මෙරි යන මේ සංසාරේ ඕන කෙනෙක් අතින් වැරදි පාඩුවාට සිද්ධ වෙන්න පුළුවන් සීල අමනුෂ්‍ය දසත්තා වයිස්සනසක අල්පේසාකි මහේසාකි දිරු යනසක දෙන මෛත්‍රී තුරුණුවන්ගේ අනන්ත ගුණේ දැකගෙන මෛත්‍රී සාගතල මේ පින අනුමෝදන් නැවත භවයකට යන්න හිත සකස් කරගනීවා කියලා දැන් මෙතෙක් කියලා සී වන්දනා කළා බුදුරු ඉන්නවා කියලා හැසිරීමෙන් ඇසලා මේ අපේ අම්මලා තාත්තලා දූල පුතාලා ආදී මේ හැම දෙනාට මේ බුදුරු විසියෝ සෝපදෑත ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක්ම නැති ආජරාමරුවා මහ නිවම් පිණිස මේ සාධකයක් වේවා සීනුවණින් ශබ්ද නගා මම මෙතෙක් කළා කරපු ඔක්කොම පින් සීකරන සීනුවණින් මා කීවට බස් කියන්නේ ඉදම්මේ පුඤ්ඤ කම්මම් ආසවක්ඛ්‍යා වහං උතු සබ්බ දුක්ඛා පමුජ්ජතු මට මේ පින අපට මේ පින ඔතම් නිවම් සුව පිණිසම ඊතෝ වේවා වාකාසනා වේවා පාරමී ධර්මයක්ම වේවා සාදු 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 අයියම සාදු කියන්නේ මේ අනන්ත මහා පුණ්‍ය ශක්තිය බලෙන් අපේ අම්මලා තාත්තලා මේ අසිරිපි දරුවෝ ඇතුළු මේ හැම දිනාටම නිවන් දක්කම පඬිතියම්ම ගුණෝතුම්ම සිල්ලුතුම්ම ලැබේවා නිවන් දකින තෙක් කිසිම තැනකදී දුස්සීලයක් නම් මේ පින් බලෙන් ඇසුරට ලැබේවා කියලා සාදු කියනවා නිවන් දකිනකන් දතු කුෂ්ඨ වනපලිකා රෝගාදී අමනුෂ්‍ය ග්‍රහණයන්ට පවා කිසිම දෙනෙක් පංචස්කන්ධයන් පත් නොවේවා කියලා සාදු කියනවා මේ අනන්ත මහා පින් නිවන් දකිනකන් මේ වගේ දාන සීල භාවනාදී ප්‍රතිපදාසිල දුප්පත්ති ලබා ගන්නත් මේ මහා පින් හේතුවක් වෙනවා වගේම මේ ශරීරයේ කොහෙලේ රාත්‍යාවසරෙන් මැරිච්ච සැනින් නිින්දෙන් පිබිදියා වගේ සුගතියේ උපදින්නට මේ මහා පින හේවණැල්ල වගේ නිවන් දක්නකම් පසුපස ගමන් කරත්වා නිවන් දකිනාතෙක් මරණ මංචකරදී මේ මහා පුණ්‍ය ශක්තිය බලයෙන් දෙසක් මංගල ලක්ෂණෙන් සමන්නාගත තුන් ලෝකයක් ඒ කාලවකල සර්වක් රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී බුද්ධ කායම අපගේ දැස් ඉදිරියේ මැවි පෙනේවා ද්‍රෝණයක් ධාතුන් හසලා පරිවරාගත් මේ මහා ත්‍රිජුන් වහන්සේත් මාරු පෙරදු ජයශ්‍රී මහා බෝධිරාජන් වහන්සේත් හැම භයකදී මරණ මංචකරදී මේ ආසීමිත මහා පින් බලයෙන් නිවන් දක්නකම් මරණ මංචකරදී අපේ ඇස් ඉදිරියේ මැවි පෙනේවා අපේ අම්මලා හැම දිනාට පය ආපතේවා දුවා දුරට බලපතන සංසාරතල යටේවා ග්‍රහණ අසදෝස්කාරක දුරේවා යක්ෂ ප්‍රේත විසාජ කුප්පහන් ආදී කුපනෝහාකාරයේ දෝසාන්දකයන් කෝටි අබ්දෝසාන්දකාර දුර වේලා හැම දිනාට පය චිරාත් කාලයක් නිරෝගී බය නිරෝගී බය ජීවත් වන්න අහස පොළොව මහතරගත් අනන්ත දිව් දේවතාවරු අපේ අම්මලා තාත්තලා දුවා දුර ආදී හැම දිනා පය චිරාත් කාලයක් රකින්න ආරක්ෂා කරන්න සතරවරම් මහරජන භූමාට දිරු ආකාශ දිවුරු දිව්‍ය බ්‍රහ්ම සුරාසුර නාගාදී අසුරාදී වෙච්ච අනන්ත දෙවි දේවතාවරු අපේ අම්මලා රකින්න ආරක්ෂා කරන්න බාර ගනීවා කියලා සාදු කියනවා මේ මාතර කොලේ ඔබතුමන්ලා ගාවද මොන කොලේද අපේ මාතලගේ විස්තරයක් තියෙනවා අපේ මාතලගේ තව මොනවා විශේෂ කරුණු කාරණා මොනවාද තියෙනවද දැන් නෑ කොහෙද තුන්නේ කමන්නේ දැන් නෑ අපේ මාතල ඔක්කොම යාපතක් ඒ වාගේ දුක් නිරෝධයෙන් චිරාත් කාලයක් ජීවත් වන්න අනන්ත බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත ගුණානුභව බලයෙන් සම්මෙදනාට මෙහපතක් කළා තව තවත් පින් දහම් කරන්න මේ පුණ්‍ය ශක්තිය බලයෙන් මා විසින් ඉදිරිය දවසේ අප්‍රමාණ පින් දහම් කළා ධර්ම දේශනා කළා මේ රැස් කර අනන්ත පින් අපේ අම්මලා තාත්තලාගේ මේ සම්මෙදනාට පිළේ දරුවත් පා නිරෝගී වන්ට මේ අනන්ත අහස පොළොව මහතරක අනන්ත දෙවිවරු දරුවා බාර ගනීවා කියලා සාදු කියන්නේ දැන් ලෝකතලයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවිවරුනි අහස පොළොව මහතර අනන්ත වෛශ්‍ය දෙවියන් ඇතුළු අනන්ත දෙවි දේවතාවරුනි ආධර්මෂ්ඨ සීල පාලකයන් මහ පොළොවට දසරාජ ධර්ම සම්බුද්ධ ශාසනයේ සිංහල ජාතිය රකින්න පාලකයන් මහ පොළොව මත පයිත කරන්න මේ පින් නමෝජා සීල දෙවි දේවතාවරු අනාගත සම්බුද්ධ ශාසනයේ සිංහල ජාතියේ පැවැත්ම තහවුරු කරන්න බාර ගනීවා කියලා දැන් අපේ අම්මලාගේ නිරෝගී බයලා තව තවත් පින් දහම් කරලා මේ හැම නිරෝගී බව චිරාත් කාලයක් ජීවත් වන සීල දෙවි දේවතාවරු
හේවණැල්ල වගේ මේ පිටුතුර රකින්න සීල දේවරු ගුමාටු ආකාරයට දේවරු ගාන බාර ගනීවා කියලා සාදු කියන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ගොඩක් කල රසෙ පිළා ඉන්නේ ස්වාමීන් වහන්සේලා මේ පින් බලෙන්ම තව තවත් පින් දහ අනාගත සම්බුද්ධ ශාසනයේ සිංහල ජාතිය රැකෙන සතුටුසුල මන්නාසික ජීවිත විදුරක් නොවනාගර යාකට ජීවිත රකින්න අහස පුළොම හතර උඩිස ගම්බාර බද භූමාට දේවරු ආකාශ දේවරු බාර ගනීවා කියලා සාදු කියනවා. යම්මලට මේ යහපතක් සුවයසන සෙල්ල වේවා කියලා මේ පින්කට අතීදි මහත් ඇතුළ මේ තාක් නොඑක ආකාරයේ දුක් පිළා දින රෝග පිළා ඉන්න කවුරු කෙනෙක් වුණම් මහාසේද මට ස්වාමීන් වහන්සේ අසනීපයි කියලා හැම සත්‍යෙක් මේ පින් බලෙන් සෝපත් වේවා කියලා තමල සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිජ්ජතු අනන්ත පුදුම වලින් දහම් ගුණ සංග්‍රහණාට යන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ප්‍රසවාස වේරක් වරන තුලින් සෑම දිනාට යහපත් ශ්‍රේෂ්ඨ සිනේවා. පැටලි අම්මා පිව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඇඳි ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ ගංගෝ විතියා කැලේ නුඹ ළඟට සැනින් එතෙර කරන්නම් හතර වරිගයම සංසාරේ යන මේ ගමන චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හා සැනිනේ එහෙම ගියත් ඒ අය පොඩි සාදු කියා කියන විට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන නටලා ඕ මළුවේ මල් සුවඳක පැටලි අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඇඳි ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දංගෝ විකියා කැලේ මැදින් එන්න හිතයි නොඹ ළඟට සැනින් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ
වදනක්